හැලෝ ඉතින් අද මගේ චැනල් එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද නම් ගේන්නේ අපි ඕෂන් නිව්ස් හෝම් ගේම් ප්ලේ එක. මේකෙන් හෙන කාලයක් ගෙනාවේ නැහැ නේ. හින්දා අද ගේන්නම් මම මේකෙන් මේ කට්ටිය බලන්න ඇති මම රොබ්ලොක්ස් ගේම් ප්ලේ එකක් ගේන්න හිටියේ. හරිද? මගේ රොබ්ලොක්ස් එකට මොකක් හරි වෙලා. ඇත්තට මොකක් හරි වෙලා කියන්නේ මෙහෙමයි. එන්නේ මගේ පින් එක නෑ. හරිද ගයිස්? අපට සිරි මං හිතන්නේ මේ අර මම කලින් ගහපු එක ඉන්නවා මේකෙන් අයින් වෙලා අනිත් එක ගන්න. අපි ඔයාලත් එක්කම් ප්ලේ කරේ. අන්න ඒක. අන්න මෙන්න මේ වර්ල්ඩ් එක. මේ වර්ල්ඩ් එක තමයි මම ප්ලේ කරේ නේ ඔයාලත් එක්ක. හරි. මේ තියෙන්නේ. ආපෝ මේක කඩා ගන්නව තුණා මට. හරි. ඒකත් කඩාගත්තා. හරි ගයිස්. ඉතින් අද මම සොම්බි කෑම්ප් එකට යන්න යන්නේ. සොම්බි කෑම්ප් එක මම මේ ගෙදරේ ඉතිරි කොටස පස්සේ හදාගන්නම්. අපි සොම්බි කෑම්ප් එකට යන්න ගයිස්. ඔයිස්. තුවාල වුණා. හරි ගයිස්. ඉතින් දැනටමත් ඔයාලා දන්නේ නැති මම මේක හැක් කරලා තියෙන්නේ කියලා. ඒ හින්දා අපි කෙලින්ම යන් තුවක්කු සෙක්ෂන් එකට. අපි AK47 එකක් ගමු. ගත්තා. ඊට පස්සේ මේක ගමුද? එපානේ. ඒක සෙට් නෑ. මේකක් ගමු අපි. හරි. ඊට පස්සේ මේක මොකද්ද? ස්නයිපරයක් ගමු අපි. කොයි බං ස්නයිපර්? මේ තියෙන ස්නයිපරයක් ගමු අපි. ඊට පස්සේ මේ ඔක්කොටම බුලට් ගමු අපි. මේකට ඇමෝ දාන්නේ මොනවාද? මේකට ඇමෝ දාන්නේ අරවා. දැන් ඇමෝ හොයපන්කෝ. අයියෝ. මම හිතන්නේ මේකනේ. මේකෙන් අපි ගමු. ඊට පස්සේ තව මොනවාද? ඇතිනේ මෙච්චර. සොම්බීස්ලට ගහන්න ඇති මෙච්චර. අපි හෙලිකෝප්ටරේ. එහෙනම් අපි ටක් ගාලා ඇදගමු. හරි. ඊට පස්සේ අපි තුවක්කු ටික දාගමු. තුවක්කු අයියෝ ඇමෝ ටික මේ ටික අපි ඩ්‍රොප් කරමු. හරි. ඒ තුවක්කු ගත්තනේ මම. කවන්නේ ඇති. අපි ඒකට ගිහින් ගමු. ඉතින් ඔයාලට මෙන්න මේකෙන් තමයි අපි යන්නේ. හරිද? මේ මිලිටරි කැම්ප් එක කියන එක මේ එකේ තමා සොම්බිස්ලා ඉන්නේ. අනිත් ඒ වගේත් ඉන්නවා. මම ඒවට වෙන එපිසෝඩ් එකක් කියන්නම්. එහෙනම් අපි ටක් ගාලා ට්‍රැවල් කරමු. කොයි ඔන්න අපි ආවා. හරි. දැන් ඉතින් කරන්න තියෙන්නේ ගිහින් ගහන එක තමයි. රීලෝඩ් කරගන්න. හරි. සොම්බිනෙක් આવොත් දුවන්න තමයි තියෙන්නේ. හරි.
මේ තියෙන්නේ සොම්බි කෑම්ප් එක. එළියෙත් හිටිය අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙනවා. යකෝ බය කරන්න එපා. ආහාර එන්නේ ලස්සනට කට්ටිය. අපි මෙතන ඉඳන් ස්නයිප් කරගෙන යන්. ඔන්න බලන්න ගයිස් මගේ ගේම් එක දැක්කනේ ගේම් එක. ඒක ගණන් ගන්න එපා. ඒව ගණන් ගන්න එපා. හරි. හරි නෑ හරි නෑ හරි. 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 හරි බුලට් ඉවරයි. කමන්නේ අපි ගමු. සල්ලි තියෙන්නේ පාවිච්චි කරන්නනේ නේද? ඒකට දාන්නේ මොන උණ්ඩද දන්නේ නෑනේ. මෙවට බුලට් තෝරන්න ගියාම තමයි පායි. මේකනේ. මේක මං හිතන්නේ මේක. හරි. මේක තමයි. ඉන්න හැම උන්ටම තියන්න ඕන. අඩ උගේ ඇග්ග හරහායෙන් බං ගියේ. එන අසාධාරණයි මේවා. දැක්කො නේද ගයිස් මගේ ඒම් එක. කොහොමද ටිකිරි මොලේ? ඉතින් ඔයාලට මං වගේ මේ මොලේ හදාගන්න ඕන නම් කෙලින්ම ගිහින් යන්න කඩේට. අයියෝ කෙලින්ම යන්න කඩේට. ඊට පස්සේ ඉන්න මුදලාලිගෙන් ටිකිරි මානි පැකට්ටක් කරගෙන කන්න. ඒත් හැබැයි මං තරම් ඔයාලට මොලේ ඉන්නේ. ඒ වුණාට ටිකක් හරි ටිකිරි මොලේ වගේ දැක්කා නේද? ඉතින් තේනවා ෂොට් එක. සොම්බීස්ලා අපිට ලොකුද? නෑනේ. ඒක තමයි කියන්නේ. කවුරුත් මට ලොකු නෑ. ඉතින් මේ හෙලිකොප්ටර් තියෙනවා ඒවට නගින්න බෑ. දැක්කා නේද ගයිස් දුක තමයි. එහෙනම් අපි හන්ටක් ගා. ටික සොම්බිස්ලා ලොකුද කියලා තමයි ඉතින්. ආවොත් එහෙම දුවපල්ලා. අම්මට සිරියනවා එනවා. මේක අල්ලපන් තියපන්. හරි. අම්මෝ ඒ මං ඔයාලට පොඩ්ඩි රඟපෑමක් කරලා පෙන්නෝවි. නැත්තම් මං බයද බං? නෑනේ මං බය නෑ එහෙම. කනේ. ඉතින් මගේ වැඩ මේ මගේ ඇතුලේ මට ලූට් නම් ඕනේ ඇත්තට. කවන්නේ මෙඩිපැක් එකක් තියෙනවා ගහගමු. අම්මට මේකේ බෝත් තියනවාද? නියමයි. අයියෝ මේ රෙද්ද හැම වෙලේම තියෙනවනේ. අයියෝ. ඉතින් මේ වගේ ලූට් තියෙනවා ඔයාලට ඇවිල්ලා ගන්න පුළුවන්. බෑග් පැක් එකක් තිබ්බා. අපි දැනට ඒක දාගමු. හරි. දැනට අපි දාගමු. අයියෝ.
ඉතින් ඊළඟට ඕන මයින්ක්‍රාෆ්ද ඕෂන් නීසෝම්ද රොබ්ලොක්ස්ද ඔයාලම තීරණය කරන්න කරලා කමෙන්ට් එක උද්දාගෙන යන්න ලයික් කරලා නැත්තම් ලයික් එකකුත් දාන්න අයියෝ මේක එහෙම තියෙනවනේ බං එපා වෙනවා හරි ඔන්න මේකට මං ගැහුවා දැන් මේකේ ලූට් තියෙනවා ඕගොල්ලොන්ට ඇවිල්ලා ගන්න පුළුවන් මං වගේ කම්මැලිකමට අයියෝ මං වගේ කම්මැලිකමට මේ මොඩ් දාගෙන ගහන්න නැතුව ඕගොල්ලෝ හරි විදිහට නියම විදිහට ගහන්න මන්න රෙකමන්ඩ් කරන්නේ ස්නයිපරයක් හදන් යන්න ඒත් ස්නයිපරයක් හදන එක ලේසි නෑ ස්නයිපරයක් හදන් ගියාම මචං දුර ඉඳන් මෙන්න මේ වගේ තැන කියලා නෙලාගෙන යන්න පුළුවන් අඩෝ අපි හරි හෙලිකොප්ටර් ටික බලමු තාතල්ලගෙන අපි වහන ගහන්න පුළුවන්ද කියලා වැදින්නේ නගින්නවත් දෙන්නේ නැහැ මුම්මා කාලා කන්නේ අයියෝ යන්න දෙන්නේ නැහැ ගයිස් දුක තමයි අපි තොට්ටට නගින්න බලමුද හරි සේපා තව ටිකයි තව ටිකයි තව ටිකයි තව ටිකයි කොහොමද වැඩ අඩේ දැන් බෝට් එක හොයාගන්න බැරි වුණොත් තමයි වැඩේ තියෙන්නේ මේ සෝම්බි මම මරපු එකානේ ඉතින් ගයිස් මේ සොම්බිස්ලගේ ඇතුළෙත් මේ ලූට් තියෙනවා ඔයාලා මම මේ හැක් කරන්න නැතුව ගිහුවොත් එහෙම අනිවාර්යෙන් අරගන්න ඒ ලූට් ටිකත් අපි එකම තැනද බං කැරකෙන්නේ මෙතනත් හෙලිකොප්ටරය අඩෝ අපි ආයෙත් කැරකිලා ඇවිල්ලා අයියෝ මේවා බලන්නේ කොහොමද අපේ බෝට්ටුව කොහෙද ගයිස් අයියෝ මගේ බෝට්ටිය දීපිය අයියකෝ අඩෝ මගේ බෝට්ටුව නෑනේ බං ආයිත් අපි ආතනමයි අයියෝ ඒ අඩෝ බෝට්ටුව නෑ බං දැන් යන්නේ අපි මොකෙන්ද බෝට්ටුවක් මෙතනින් ගන්නවත් බෑ මං හිතන්නේ තියෙනවනේ අපි බෝට්ටුවක් ගමු සල්ලි මචං සල්ලි දැක්කනේ සොල්ලි එහෙම යන්න ඕනේ අපි අපි මෙන්න මේකේ හිටියේ අපි මේකේ හරිද ඒකට යන් ඒකන්න මං ගෙදර ඉතිරි කෑල්ල හදාගන්න ඕගොල්ලොත් ඉන්න අතරෙම රෑ වෙන්න නම් එපා වෙන්න නම් එපා
එන්ට රෑ වෙලාද අයියෝ හරි සුන්දර නිවසට පැමිණියා අයියෝ හැම වෙලේම ගැහෙනවා පීටක් ගාලා බයි කරමු මුකුන් මොනාදව ස්ටයාකේසස් නියබම් පඩිපේ පොඩිපේ අපි 10ක්ම බයි කරමුකෝ 10 පැක් දෙකක් ගත්තා හරිද ඊට පස්සේ ඕම අයියෝ ඕම ගියා ඉවරයිද එපා වෙනවා හරි තවත් ගත්තා ස්ටයාකේසුයි අපි තව මේ වගම කල් අපි ආය මෙතනින් මෙහෙම ගත්තා මෙහෙම එකක් දාලා ආය මෙහෙම දාමු හරියට හරිනේ අමාරු වැට්ටා නේද අපි තව මේකක් දාමු මෙහෙම ගහේ වදිනා සීන් එකක් තියෙන එන්ද අපි මෙතනින් මෙහෙම දාලා දැන් ආයෙ දාමු අඩෝ ඉවරද බං වෙන්න බෑ මේ තියෙන්නේ කවුද කිව්වේ ඉවරයි කියලා ඇති වෙයිනේ ඇති ඇයිස් මගේ එකයි කොහමද දැන් අපි ටක් ගාලා රූම් ටුවර් එකක් යමු රූම් නේ බං හවුස් ටුවර් එක ඇයිස් ගාස් ලස්සනයි නේද ඕන මගේ වැඩ අම්මට මෙතනින් දොරක් ගහගන්නත් ඕනි දොරක් එන්න ඇතිනේ අපි ටිකක් අක් ගහලා ගහගමු හරි දොර වහලා මේක මෙහෙම ප්ලේස් කරා හරි අයියෝ හරි දැන් මෙතෙන්ට ඇදක් දාමු අපි එහෙම හරිද ඇදවල් නැද්ද ඇදවල්
අපිට ඇදවල් බයි කරන්න වෙනවා. කොන්ස්ට්‍රක්ෂන් තියනවා. අයියෝ කොයි ෆර්නිචර් මේකෙන් ගමු අපි. හරි මේකෙන් ගත්තා. ඒකල්ලා ඇදගනින් මේසේ ගනින් අමාරිය ගනින් පුට්ටු ඕන්නේ. අපි ඉදගෙන බම්බු ගහන්ට එච්චරක් ඇතිනේ. මේ ටිකේ දාන්න පුළුවන් කියලා දන්නේ ගත්තට. මුලින්ම ඇද අනිත් පැත්තේ මේ ඉස්කොල්ලේ වැඩ දැක්ක නේද? ඒකල්ලා මේසේ හයි ගේම් මලක් වෙනවනේ. ඕක තමයි මම පෙන්නන්න බැරි ඈ. කොහොනෝ එක්ක මේ සත් ඕන්නේ වගේ. අපි කබඩ් එක ප්ලේස් කරගමුකෝ ඉස්සෙල්ලා. අයියෝ කවුද බං මේවා හැදුවේ? කෝන්නෑ වගේ ඇති හැදක් විතරක් ඇති. චෝර වෙන්න වෙන්නේ ඊළ පස්සේ. අපි පැය 12ක් නිදාගමු. තව පැය 12ක් නිදාගමු. උදේ වුණා. උදෑසන. දැන් ඉතින් අපි රූම් ටුවර් එකක් යමු. ඉතින් මේ තියෙන මගේ ජනල් ටික බෙඩ්රූම් එක ජනල් වලින් ඉන්න පුළුවන්. දොර වහගෙන යන්න. මේ තියන්නේ එළිය. ඕම යන්න තමා තියෙන්නේ. අම්මට සිහි. තව එකපාරක් පැන්නොත් නම් මැරෙනවා. ඉතින් ඔන්න තියෙනවා ගෙදර. ඉතින් අදට ඇති කියලා හිතෙනවා මම. ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න. අපිට සකර බකර පාරක් දාලා උදව් කරන්න. එහෙනම් බයි.